ආයුබෝවන් හැමෝටම අද අපි කතා කරන්නේ බොහෝ දෙනෙක්ට වැදගත් වන මාතෘකාවක් ගැනයි. ඒ තමයි ජීවිතයට සහකාරියක් සොයා ගැනීම. මේ ගමන සමහර විට ටිකක් අභියෝගාත්මක වෙන්න පුළුවන්. නමුත් නිවැරදි ප්‍රවේශය සහ මානසිකත්වයේ සමගින් ඔබට නිරෝගී සහ සතුටුදායක සම්බන්ධතාවක් ගොඩනගා ගන්න පුළුවන්. ඔබේ ආදර කතාව සොයා ගැනීම නිරෝගී සම්බන්ධතාවක් ගොඩනගාගන්නේ කෙසේද යන කරුණු ගැන අද අපි කතා කරනවා. රැඳී සිටින්න අප සමගම දිගටම මේ දැනුම පිරි UD Adventure YouTube channel එක හරහා. සහකාරියක් සොයා ගැනීමට මූලික පියවර 3ක් ඇත. අපි මුලින්ම කතා කරමු ඒ පියවර 3 මොනවාද කියලා. පළමු පියවර ඔබ ගැන අවධානය යොමු කිරීම. දෙවෙනි පියවර මිනිසුන් හමුවීම සහ සම්බන්ධතා ගොඩනැගීම. තුන්වැනි පියවර ලෙස අපි කතා කරන්නේ නිරෝගී සම්බන්ධතාවක් පවත්වා ගැනීමයි. අපි මුලින්ම පළමු පියවර ගැන කතා කරමු. ඔබ ගැන අවධානය යොමු කරන්න. සහකාරියක් සොයා ගැනීමට පෙර ඔබ ගැන අවධානය යොමු කිරීම ඉතා වැදගත්. පළමු පියවර යටතේ අපි කතා කරනවා සොයන් දියුණුව. මොකක්ද මේ සොයන් දියුණුව කියන්නේ? ස්වයං දියුණුව කියන්නේ කෙනෙක් Tamanගේ පෞරුෂය, කුසලතා, දැනුම, සෞඛ්‍ය හෝ පොදුවේ ජීවිතය වඩා හොඳ තත්වයකට පත් කර ගැනීමට ගන්නා උත්සාහය සහ ක්‍රියාවලියයි. සරලව කිවහොත් Tamanගේ අඩුපාඩු හඳුනාගෙන ඒවා නිවැරදි කරගෙන Tamanගේ ශක්තියින් වැඩි දියුණු කරගෙන වඩා සාර්ථක, සතුටින් සහ තෘප්තිමත් පුද්ගලයෙකු විහිමත කටයුතු කිරීම ස්වයං දියුණුව ලෙස හැඳින්විය හැකියි. උදාහරණ ලෙස අලුත් භාෂාවක් ඉගෙනීම, ව්‍යායාම කරමින් ශරීර සෞඛ්‍ය වැඩි දියුණු කර ගැනීම, කියවීමේ පුරුද්ද ඇති කර ගැනීම, කාලය කළමනාකරණය කර ගැනීමට ඉගෙනීම, Tamanගේ මානසික සෞඛ්‍ය ගැන සැලකිලිමත් වීම, වැඩිපුර විශ්වාසයකින් කටයුතු කිරීමට පුරුදු වීම. මේ සියල්ල ස්වයං දියුණුවේ කොටස්. ඔබේ විනෝදාංශ, ඉලක්ක සහ සිහින පසුපස යන්න. ඔබට විශ්වාසයක් ඇති විට සහ ඔබේ ජීවිතය ගැන සතුටු වන විට ඔබ ස්වභාවිකවම අන් අයට ආකර්ෂණීය වනු ඇත. අපි දැන් පළමු පියවරේ පළමු කොටස අවසන් කර දෙවන කොටසට යමු. මොකක්ද මේ දෙවන කොටස? ඔබේ වටිනාකම් හඳුනා ගන්න. ඔබේ වටිනාකම් හඳුනා ගන්න කියන්නේ ඔබට ජීවිතයේදී සහ සම්බන්ධතාවයකදී වැදගත් වන මූලික මූලධර්ම, විශ්වාසයන් සහ ගුණාංග මොනවාදයි තේරුම් ගැනීමයි. සෑම පුද්ගලයෙකුටම Tamanගේම වටිනාකම් පද්ධතියක්, වැලියු සිස්ටම් තියෙනවා. මේවා අපේ තීරණවලට, හැසිරීම් වලට සහ අප අපේක්ෂා කරන දෙයට බලපාන අභ්‍යන්තර මාලිමා යන්ත්‍රයක් වගේ ක්‍රියා කරනවා. පළමු පියවර අවසන් කරේ අපි කතා කරමු දෙවනි පියවර ගැන. අපි කතා කරන දෙවනි පියවර තමයි මිනිසුන් හමුවීම සහ සම්බන්ධතා ගොඩනැගීම. මේක තමයි අපේ දෙවනි පියවර. සමාජශීලී වන්න, නව පුද්ගලයන් හමුවීමට අවස්ථා සොයන්න. උදාහරණයක් ලෙස සමාජ ශාලාවලට, ස්වේච්ඡා වැඩසටහන් වලට හෝ අලුත් දේවල් ඉගෙන ගන්නා පන්තිවලට සහභාගී වන්න. සම්බන්ධතා ඇති කරගන්න. සැබෑ අවංක සම්බන්ධතා ගොඩනගා ගැනීමට උත්සාහ කරන්න. කතා බස් කරන්න, සවන් දෙන්න සහ පොදු අදහස් සොයාගන්න. කතා බස් කරන්න, ගැඹුරු සංවාදවලට යොමු වන්න. මතු පිටින් කතා කරනෝ වෙනුවට පුද්ගලයාගේ අදහස්, හැඟීම්, සිහින සහ අරමුණු ගැන විමසන්න. ඔවුන්ගේ දවස ගැන විමසීමෙන් ඔබට ගොස් ඔවුන්ගේ ජීවිතයේ වැදගත් දේවල් ගැන කතා කරන්න. ඔබ ගැන විවෘත වන්න. ඔබේ අත්දැකීම්, උනන්දුවක් දක්වන දේවල් සහ හැඟීම් ඔවුන් සමග බෙදා ගන්න. එය දෙදෙනා අතර විශ්වාසය ගොඩනැගීමට උපකාරී වේ. ප්‍රශ්න අසන්න. ඔබට වැඩියෙන්ම ආඩම්බර විය හැකි දේ කුමක්ද? ඔබේ නිදහස් කාලය ගත කරන්නේ කෙසේද වැනි ප්‍රශ්න ඇසීමෙන් ඔවුන්ගේ පෞද්ගලිකත්වය සහ රුචිකත්වයන් තේරුම් ගත හැකිය. සවන් දෙන්න. ඇක්ටිව් ලිසනිං. සැබවින්ම සවන් දෙන්න. ඔවුන් කතා කරන විට ඔවුන් කියන දේට සම්පූර්ණයෙන්ම අවධානය යොමු කරන්න. ඊළඟට කුමක් කිව යුතුදයි සිතනවා වෙනුවට ඔවුන්ගේ වචන සහ හැඟීම් තේරුම් ගැනීමට උත්සාහ කරන්න. තේරුම් ගැනීම පෙන්වන්න, හිස සැලීම, "ඔව්, තේරෙනවා" වැනි වචන භාවිතා කිරීම හෝ ඔවුන් පැවසූ දෙයක් නැවත කෙටියෙන් පවසා ඔබ තේරුම්ගත් බව පෙන්වන්න. බාධා නොකරන්න. ඔවුන් කතා කරන අතරතුර බාධා කිරීමෙන් වළකින්න. ඔවුන්ගේ අදහස සම්පූර්ණ කිරීමට ඉඩ දෙන්න.
පොදු අදහස් සොයාගන්න. Finding common ground. පොදු රුචිකත්වයන්. ඔබ දෙදෙනාටම පොදු විනෝදාංශ, ක්‍රියාකාරකම්, පොත්, චිත්‍රපට හෝ සංගීතය වැනි දේවල් තිබේදයි සොයා බලන්න. ඒවා සම්බන්ධතාවය ගොඩනැගීමට හොඳ ආරම්භයක්. පොදු වටිනාකම්. ජීවිතයේ වැදගත් දේවල් සම්බන්ධයෙන් පවුල, මිත්‍රත්වය, වෘත්තිය, අනාගතය පිළිබඳ බලාපොරොත්තු සම්බන්ධයෙන් ඔබේ අදහස් ගැලපෙනවාදයි සලකා බලන්න. එකට අත්දැකීම් බෙදා ගන්න. පොදු ක්‍රියාකාරකම් වලට සහභාගී වීමෙන් චිත්‍රපටයක් නැරඹීම, කැමරට යාම, ඇවිදීමට යාම අලුත් මතකයන් සහ අත්දැකීම් ගොඩනගා ගත හැකිය. ඔබම වන්න. අව්‍යාජ වන්න. ඔබ නොවන කෙනෙකු වීමට උත්සාහ නොකරන්න. සැබෑ ඔබව පිළිගන්නා කෙනෙකු සොයා ගැනීම වැදගත්ය. ඔබේ සැබෑ පෞරුෂය පෙන්වන්න. ඔබේ විහිළු, ඔබේ අදහස්, ඔබේ ආශාවන් අවංකවම බෙදා ගන්න. ඔන්ලයින් ආලය ආරක්ෂිතව සහ ධනාත්මකව භාවිතා කරන්නේ කෙසේද? වර්තමානයේ ඔන්ලයින් ආලය යනු බොහෝ දෙනෙකුට සහකරුවෙකු සොයා ගැනීමට පොදු මාර්ගයකි. එය නිවැරදිව හා ප්‍රවේශමෙන් භාවිතා කළහොත් ඵලදායී විය හැකියි. නිවැරදි වේදිකාව තෝරා ගැනීම. ඔබේ අවශ්‍යතාවලට ගැලපෙන වේදිකාවක් තෝරන්න විවිධ ඔන්ලයින් ආලේ යෙදුම් Tinder, Bumble, Hinge, OkCupid ආදිය සහ වෙබ් අඩවි පවතී. සමහර ඒවා නිශ්චිත අරමුණු සඳහා, උදා දීර්ඝකාලීන සම්බන්ධතා, අනියම් හමුවීම් සඳහා විශේෂිත වේ. ඔබේ අරමුණට ගැලපෙන වේදිකාවක් තෝරා ගැනීම වැදගත්ය. ආකර්ෂණීය සහ අවංක ප්‍රතිකඩක් නිර්මාණය කිරීම. උසස් තත්ත්වයේ ඡායාරූප භාවිතා කරන්න. ඔබගේ පැතිකඩෙහි පැහැදිලි, සිනහවෙන් යුත් සහ ඔබගේ සැබෑ පෙරුම පෙන්වන ඡායාරූප ඇතුළත් කරන්න. ඔබගේ විනෝදාංශ පෙන්වන ඡායාරූප ගමන් බිමන් යන, ක්‍රීඩා කරන, සුරතල් සතුන් සමග සිටින එක් කිරීමෙන් ඔබ ගැන වැඩි යමක් පැවසිය හැකියි. අවංකවම ඔබ ගැන විස්තර කරන්න. ඔබේ රුචිකත්වයන්, වටිනාකම් සහ ඔබ සම්බන්ධතාවයකින් අපේක්ෂා කරන දේ පැහැදිලිව සඳහන් කරන්න. බොරු තොරතුරු ලබා දීමෙන් දිගුපාලීන සම්බන්ධතා ගොඩනැගීමට අපහසු විය හැකියි. ධනාත්මක වන්න. ඔබ කවුද සහ ඔබ සොයන්නේ කුමක්ද යන පිළිබඳව ධනාත්මක ආකල්පයක් පෙන්වන්න. ධනාත්මක භාවිතය සඳහා උපදෙස්. විවෘත මනසකින් යුක්ත වන්න. ඔබට පෙර නොසිතූ පුද්ගලයෙකු සමග සම්බන්ධතාවයක් ඇතිවිය හැකිය. කල්පනාකාරීව පණිවිඩ යවන්න. පැතිකඩ හොඳින් කියවා පුද්ගලයාගේ රුචිකත්වයන්ට අදාළව පණිවිඩයක් යවන්න. හෙලෝ පමණක් යවනවට වඩා සංවාදයක් ආරම්භ කිරීමට උපකාරී වන දෙයක් කියන්න. ඉවසීමෙන් කටයුතු කරන්න. නිවැරදි පුද්ගලයා සොයා ගැනීමට කාලය ගත විය හැකියි. ක්ෂණික ප්‍රතිඵල බලාපොරොත්තු නොවන්න. අසාර්ථකත්වයන්ගෙන් ඉගෙන ගන්න. සෑම අන්තර්ක්‍රියාවක්ම සාර්ථක නොවිය හැක. එය කමක් නැත. එයින් ඉගෙනගෙන ඉදිරියට යන්න. ඔන්ලයින් ආලේ යනු අලුත් මිනිසුන් හමුවීමට සහ සම්බන්ධතා ඇතිකර ගැනීමට හොඳ මාර්ගයක් විය හැකි. කෙසේ වෙතත් ආරක්ෂාව සහ ප්‍රවේශම අත්‍යවශ්‍ය වේ. මිනිසුන් හමුවීම සහ සම්බන්ධතා ගොඩනැගීම කරනු අපගේ දෙවනි පියවරයි. දෙවන පියවර අවසන් කර අප තුන්වැනි පියවර වෙත යොමු වෙමු. ඒ නිරෝගී සම්බන්ධතාවයක් ගොඩනැගීමයි. නිරෝගී සම්බන්ධතාවයක් ගොඩනැගීම. සංනිවේදනය. අවංකව හා විවෘතව සංනිවේදනය කිරීමේ වැදගත්කම අවධාරණය කරන්න. ගෞරවය සහ විශ්වාසය. ඕනෑම සම්බන්ධතාවයකට ගෞරවය සහ විශ්වාසය අත්‍යවශ්‍ය බව පැහැදිලි කරන්න. සීමා මායිම්. නිරෝගී සීමා මායිම් තබා ගැනීමේ වැදගත්කම. මෙම කරුණු නිරෝගී සම්බන්ධතාවයක් ගොඩනැගීමට වැදගත් වේ. ඉතින් ඔබට සහකාරියක් සොයා ගැනීමට අවශ්‍ය නම් මතක තබා ගන්න. එය ගමනක් මිස තරගයක් නොවේ. ඔබ ගැන සැලකිලිමත් වන්න. අවංක සම්බන්ධතා ගොඩනගා ගන්න සහ ඔබම වන්න. ඔන්ලයින් ආලේ භාවිතා කරන්නේ නම් සෑම විටම ආරක්ෂාවට ප්‍රමුඛත්වය දෙන්න. ඉවසීමෙන් සහ ධනාත්මක ආකල්පයකින් යුතුව නිවැරදි පුද්ගලයා ඔබ වෙත පැමිණෙනු ඇත. ඔබේ ගමන භුක්ති විඳින්න සහ ප්‍රේමයෙන් පිරි සම්බන්ධතා ඇති කර ගැනීමට ඔබට හැකි වේවා.